සර් මේ කේස් එකෙන් පස්සේ මාස 3ක් මම හිටියේ ලංකාවෙමයි. මම තැන තැන හැංගිලා හිටියා. මතුගම මාස 1කමාරක් මම මාතර හැංගිලා හිටියා. ඊට පස්සේ බෝටුවෙන් තමයි සර් ඉන්දියාවට පැනලා ගියේ. මම පද්මේ අයියා කිව්ව විදිහට තුවක්කෝ ගිහින් දුන්නා විතරයි සර්. වෙන දෙයක් කරේ නැහැ. කමාන්ඩෝ සලිඳුත් එක්ක ගණිමුල්ලේ සංජීවට වෙඩි තියන්න උසාවියට ආපු වෙලාවේ මම හිටියේ නීතිඥවරුන්ට වෙන්වෙච්ච විවේක කාමරේ. එතනට ආව බොහොම අසරණ පෙනුමක් තියෙන ගෑනු කෙනෙක් මට කතා කළා. එයා හිතලා තියෙන්නේ මං ලෝයර් කෙනෙක් කියලා. ඒ ගෑනු කෙනාගේ මිනිස්සයා එයාට හොඳටම ගහලා ඒකේ නඩුව අලුත් කඩේ උසාවියේ තියෙන්නේ. ඒ මිනිස්සයා මට කිව්වා මැඩම් මගේ ළඟ අමාරුවෙන් හොයාගත්ත රුපියල් 1000ක් විතරයි තියෙන්නේ. මේක අරගෙන මගේ නඩුවට කතා කරනවද කියලා. මට ඒ වෙලාවේ ඒ ගෑනු කෙනාගෙන ගොඩක් දුක හිතුණා සර්. මම යාට කිව්වා මම ඇවිත් ඉන්නේ වෙන නඩුවකට කතා කරන්න. ඒ නිසා ඔය නඩුව අතන ඉන්න මැඩම්ට දෙන්න කියලා. එහෙම කියලා මං ඒ මිනිස්සයාට මගේ පේනමානේ හිටිය වෙන ලේඩි ලෝයර් කෙනෙක් ළඟට ඇරියා සර්. අර ගෑනු කෙනා ඒ ලෝයර් ළඟට ගිහින් එයාගේ කතාව කිව්වා. ඒ ලෝයර් නඩුවට පෙනී ඉන්න රුපියල් 2000ක් ඉල්ලුවා. අර මිනිස්සයා බොහොම අසරණ විදිහට මගේ දිහා බැලුවා සර්. මම එයාට කාමරෙන් එළියට කතා කරලා මගේ ළඟ තිබුණු රුපියල් 5000ක් එයාට දීලා නඩුවට කතා කරන්න අර මැඩම්ව ගන්න කිව්වා. ඒ මිනිස්සයා මගේ අත් දෙක අල්ලලා වැඳලා සල්ලි ගත්තා සර්.